YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම මේ අද අපි චූටි කෙයොන් පැටියගේ ඇඳුම් ලෑස්ති කරන්නේ අනුරාධපුරේ ට්‍රිප් එකක් යන්න. ඇත්තටම ට්‍රිප් එකක් කියලා කිව්වට අපි යන්නේ වන්දනා ගමනක්. මන් මගේ කලින් බ්ලොග් එකකිනුත් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තනේ. අපි චූටි කෙයොන් පැටියා බණ්ඩියේ ඉන්නකොට මම අනුරාධපුරේ ගිහිල්ලා ජයශ්‍රී මහබෝධීන් වහන්සේ රුවන්වැලි මහා සෑය රදුන්ට බාරයක් වුණා අපේ චූටි කෙයොන් පැටියව නිරෝගී දරු පැටියෙක් විදිහට කිසිම සංකලතාවයකින් තොරව මේ ලෝකෙට පිහිට වෙන්න කියලා. ඉතින් ඒ විදිහටම කිසිම කරදරයක් නැතුව නිරෝගීව අපේ චූටි කෙයොන් පැටියා ඉපදුණා. ඉතින් දැන් අපි යන්න හදන්නේ ඒ බාරය ඔප්පු කරන්න. මම තව දෙයක් බාර වුණා. ඒ කියන්නේ අපි කෙයොන් පැටියට මාස 3 පැන්නට පස්සේ ජයශ්‍රී මහබෝධීන් වහන්සේ ළඟට මගේ කෙයොන් පැටියව අරගෙන එනවා කියලා. ඒ වගේම රුවන්වැලි මහා සෑ රදුන් ළඟටත්. ඉතින් ඒත් එක්කම කිරි ආහාර පූජාවකුත් මම බාර වුණා. ඉතින් දැන් අපි මේ අනුරාධපුරේ යන්න කලින් දවසේ තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ වගේම මම තව පොඩි දෙයක් කරා. ඒ කියන්නේ මම අනුරාධපුරේ යන හැම අවස්ථාවකම වගේ මේ දේ කරනවා. ඉතින් මේ පාරත් මට ගොඩාක් විශේෂයි. මගේ කෙයොන් පැටියව මුලින්ම එක්කයි යන දවස. ඉතින් මට මේ පාරත් ඕන වුණා බෙහෙත් ඖෂධ වර්ග ටිකක් පැකට් කරලා වයසක අම්මලා තාත්තලා කියන්නේ ජයශ්‍රී මහබෝධීන් වහන්සේ වඳින්න එන අම්මලා තාත්තලාට බෙදන්න. ඉතින් කෙයොන් බබාගේ ඩඩා මේ වෙනකොට ලංකාවේ නැහැ. ඉතින් සීයා තාත්තත් එක්ක එකතු වෙලා තමයි මම මේ දේවල් ටික ලෑස්ති කරගත්තේ. අපි අද අනුරාධපුරේ නවාතැන විදිහට තෝරගත්තේ මෙන්න මේ ගැමිගෙදර රිසෝට් එක. එතනත් ගොඩාක් ලස්සනයි. ස්වභාවික විදිහට තමයි ඔක්කොම හදලා තියෙන්නේ. ඒ වගේම හරිම කාම් එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ. කොහොම හරි අපි යනකොටත් අපේ රූම් එක රෙඩි කරලා තිබුණේ නැහැ. ඒ නිසා අපිට ඉතින් ටිකක් වෙලා වේටින් ඉන්න වුණා. එතකන් ඉතින් මම මේ අවට තියෙන දේවල් මොනවාද කියලා ඇවිදලා බැලුවා.
මේ තියෙන අපේ රෝම් එක. මායි අම්මයි තාත්තයි බබයි එක රෝම් එකක් ගත්තා. ඉතින් එතනත් ගොඩාක් ලස්සනයි. කැප් එක ගෙනාවක් බෑග් එක යන්නේ. ඊට පස්සේ අපි ගියා ලන්ච් ගන්න. ඉතින් ලන්ච් ගන්නත් මෙයාලගෙම තියෙනවා. කියන්නේ කැමකිතර රිසෝට් එකේම රෙස්ටුරන්ට් එකක් තියෙනවා. ඒක ටිකක් දුර පයින් යන්න ඕනේ මීටර් 100ක් 150ක් විතර මං හිතන්නේ. මං මේ රෙස්ටුරන්ට් එකෙන් නම් ඇත්තටම රිසෝට් එකේ නවතින අයට විතරක් නෙමෙයි, අනුරාධපුරේ නේ ඕනම කෙනෙක්ට කෑම ගන්න පුළුවන්. කෑමත් රසයි. ගමේ කෑම වේලක් තිබුණා. අපි නම් ඉතින් මස් මාළු මුකුත්ම ගත්තේ නැහැ. නිර්මාංශව හිටියා අනුරාධපුරේ ගිහිල්ලා එනකම්. මොකද අපිට ඕන වුණා අපේ බාරය හරියට ඔප්පු කරගෙනකම් නිර්මාංශව ඉන්න කියලා. ඉතින් ඒ නිසා අපි වෙජිටේරියන් කෑම වේලක් තමයි ගත්තේ. කොහොම වුණත් කෑම හොඳ රසට තිබුණා. ඊට පස්සේ අපේ කියන් පැටියත් එක්ක අපි ඔන්න පූල් එකට බැස්සා. එයා නම් හරි මාසයි මේ වැඩේට. එයා හොඳට සීයත් එක්ක එන්ජොයි කරා. එයා යනවා ඉතින් අර පූල් එකේ කොච්චර දුරට ගියාද? මෙන්න මේ දවසේ තමයි මං අපේ කියන් පැටියට මුලින්ම ඇඹුල් ජාතියක් දුන්නේ. ඉතින් මේ වෙලාවේ මං එයාට දොඩම් එයාගේ පැසිෆයර් එකට දාලා දුන්නා.
මම හිතන්නේ ඒ රසට කැමති වුණා කියලා. ඊට පස්සේ අපි රෑ පිටත් වුණා වන්දනා කරන්න. මේ විදිහට රෑට ගිහිල්ලා වන්දනා කරන්න මං පුදුම ආසයි. මං හරි ආසයි රෝණලි සහය ළඟ ජයශ්‍රී බෝධීන් වහන්සේ ළඟ රෑ වෙනකන් ඉන්න පුළුවන් නම් මං හරි ආසයි. ඒක හිතට හරිම සැහැල්ලුවක්. ඒ දැනෙන සැහැල්ලුව කොහොමද කොච්චරක්ද කියලා මට තේරෙන්නෙත් නෑ කියන්න. ඉතින් හස්බන්ඩ් ළඟ හිටියනම් තවත් කොච්චර සොන්දරයිද කියලාත් හිතුණා. මේ පහුවෙනිදා උදේ පාන්දර මං ඉතින් උදෙන්ම නැගිටලා කිරිබත් එක ලිපේ තිබ්බා. රයිස් කුකර් එකේ තමයි මං කිරිබත් එක හැදුවේ. මං ගෙදරින් අවශ්‍ය කරන හැම දෙයක්ම අරගෙන ගියා. ඉතින් කිරිපිඩු පූජාව මේ විදිහට තමයි මම ලෑස්ති කරගත්තේ මගේ කැමැති විදිහට. දැන් අපි උදේ 6ට තමයි පූජාව තියෙන්නේ. උදේ 6 වෙනකොට ගිහිල්ලා පූජාව පූජා කරලා මගේ පැටියාගේ බාරය ඔප්පු කරන්න ඕනේ. ඉතින් මේ විදිහට බාරය ඔප්පු කරාට පස්සේ හිතට දැනෙන්නේ ලොකු සහනයක්. ඉතින් හැමදාමත් අපි ප්‍රාර්ථනා කරන්නේ අපේ කෙයොන් පැටියට නිදුක් නිරෝගී සුවය ලැබෙන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක බලන් ඉන්න ඔයාලා හැමෝටමත් නිදුක් නිරෝගී සුවයම ලැබෙන්න කියලා ජයශ්‍රී බෝධීන් වහන්සේගේම පිහිට ආරක්ෂාව ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.